මෙන්න තියෙනවා කෝච් එක එන්ජින් එක අනිත් පැත්තට ආපහු හරවන ටර්න් ටේබල් එකක්. මේක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඉඳලා කිලෝමීටර් 600ක් රට ඇතුළට ආවහම මිල්දුරා කියන නගරේ පොඩි ටවුන් එකක්, පොඩි නෑ ටිකක් සාමාන්‍ය ටූරිසම් ටවුන් එකක්. ඒකට ආපු වෙලාවේ මම අහම්බෙන් මෙන්න මේක දැකලා මට මේ වීඩියෝ එකක් කරගන්න හිතුණා. වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේකට මේ ලංකාවේ මේක ගැන දන්න කට්ටිය දන්නවා මේ ටර්න් ටේබල් එක එන්ජින් එක මේක ඇතුළට දාලා ඉවරලා අංශක 360ක්ම අනිත් පැත්තට හරවන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකේ මේ තියෙන ලිවර් එක, මේ ලිවර් එකෙන් ලොක් කරලා තියෙන එන්ජිම මේක ඇතුළට ගියාම මේකෙන් තනිකරම කරකෝල අනිත් පැත්ත හරවලා ගිහිල්ලා ඊට පස්සේ මේ කෝච්චි පෙට්‍රල් අනිත් පැත්තට හයි කරන්න පුළුවන්. ඉතින් මේක මට මේ ගොඩාක් වැදගත් කියලා හිතුනේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි ඇත්තටම. මම පහුගිය දවස්වල දැක්ක මේ වීඩියෝ YouTube එකේ ප්‍රෝග්‍රෑම් එක යනවා. මේ ටර්න් ටේබල් එක එන්ජින් ටර්න් ටේබල් එකක් වැඩ කරන තත්ත්වෙන් ඒවා තියෙන්නේ තාම ලංකාවේ දකුණු අප්‍රිකාවේ කියලා. ඉතින් මේක දැක්කම මට යක් ආඩම්බර හිතුණා. යකෝ අපේ රටේ ලංකාවේ මේක වැඩ කරන එකක් තියෙනවනේ මේ වගේ. දැන් මොකද මේ ඕස්ට්‍රේලියාව කියන්නේ ඇත්තටම එංගලන්තේ තාක්ෂණය එංගලන්තෙන් පටන් ගත්තු මිනිස්සුන්ගෙන් එන හින්දා ඒ කියන්නේ මේ රට පස්සේ පටන් ගත්ත කට මේකේ මුල් පුරවැසියෝ මේකේ ඉන්නවා. ඊට පස්සේ නමුත් එංගලන්තෙන් තමයි මේක ඉතින් ඔය රට දියුණු කළා. හරි ඉතින් ඔය එක කතා කියනවා ඉතින් මේකේ එංගලන්තෙන් ඉඳලා ආපු මේ කට්ටිය අර කට්ටිය කියලා ඒක ඇත්ත. නමුත් ඉතින් එංගලන්තේ තාක්ෂණය තමයි මෙහි හුඟක් දේවල් මේ හදලා තියෙන්නේ. නමුත් දැන් ඉතින් මේකත් නවත්තලා තියෙන්නේ. මේකේ වහල් දාලා තියෙන්නේ. වහල් දාලා තියෙන එක මේ දැක්කහම මට මේක වැදගත් කියලා දුන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේක ලංකාවේ මේක වැඩ කරන තත්ත්වෙන් තියෙනවා කියලා දැක්කම තමයි මට මේක වැදගත් කියලා හිතුනේ. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන මේ වගේ දෙයක් දැක්කොත් එහෙම ආපහු වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ ටර්න් ටේබල් එක මේක තනි පුද්ගලයෙකුට පුළුවන් කෝච්චි එන්ජිමේ ටොන් 80ද 90ද 100ද කියලා නෑ. තනි අතින් කරකවලා අනිත් පැත්තට හරවන්න පුළුවන් එන්ජින් එක. එහෙනම් අදට ඇති ජයෙන් ජය වේවා.